සුබ දවසක් යාළුවනේ. අද මම පොඩි කෑමක් හදන්න හදන්නේ. මේ තියෙන්නේ ඒවා එන්නකො ළඟට. මේ තියෙන්නේ මම පොලොස් ගැටයක් කපාගෙන සුද්ධ කරගෙන කෑලි කපලා තම්බ ගන්න තමයි හදන්නේ. මේක ඔයාලට ස්ටීමර් එකේ තම්බ ගන්නත් පුළුවන්. නැත්නම් මම මේ හදන්නේ ලේසියෙන්ම රයිස් කුකර් එකේ දාලා තම්බ ගන්න. මේක තම්බිලා ඉවරනම් පස්සේ මම පෙන්නන්නම්කෝ ඔයාලට. මේ තියෙන්නේ අපි තම්බගත්ත හොඳට තම්බගත්ත පොලොස් ගැට ටික. මේක හොඳට පොඩි කරගන්න ඕනේ. මේක පොඩි කරගන්න ඔයාලට පණ එක දාලා කොටන්න පුළුවන්. නැත්නම් අතින් හොඳට පොඩි කරගන්නත් පුළුවන්. ඒ වගේම මේකට ඕන වෙනවා ලුණු, උඹලකඩ, ගම්මිරිස් කුඩු, ලුණු කුඩු, අවමිරිස් කරලක්කුයි, දෙහි ටිකකුයි. මේකට තක්කාලි කැල්ලක් දාන දිනවා හොඳයි. මගේ ළඟ දැන් තක්කාලි නෑ. අපි මේක හදලා බලමුකෝ. මේ ටික හොඳට අතින් පොඩි කරගන්න. පොඩි කරලා මේක දැන් මේ කොටාගත්ත පොලොස් කැටයකට දාලා හොඳට අනවගන්න. මේ තියෙන්නේ දැන් හදාගත්ත පොලොස් සම්බෝලේ. දැන් මම මේකට පරිප්පු ටිකකුයි සමන්දර දාපු ටිකකුයි හදාගත්තා. ඒකත් එක්ක කාලා වලට රස කියන්නම්කෝ. දැන් මම මේක රස බලන්නයි හදන්නේ. පොලොස් සම්බෝලේ ටිකක් වැඩිපුර දාගත්තා. හරිම රසයි. ඔයාලත් හදලා බලන්නකෝ. මේක ඇත්තටම කන්න බැරි ඉන්නකොට උණ හැදලා වගේ ඉන්නකොටත් හරිම රසයි. ලුණු ඇඹුල් තියෙන නිසා. ඇත්තටම ගුණදායක කෑමක්. එහෙනම් යාළුවනේ අලුත් දෙයක් එක්ක මම ආපහු ඔයාලව හම්බ වෙන්න එන්නම්. එතක හැමෝටම බුදු සරණයි.